යාළුවනේ මම අද කඩේට යන පුංචිත් එක්ක චූටි කෑම වගේක් ගන්න. පුංචි අපි බඩු ගන්න යන්නේ මේ කඩේට තමයි. පුංචිට පාළුවේ කියලා මටත් එන්න කිව්වා. මටත් ඉතින් වාසි. දැන් බිස්කට් වර්ග තමයි තෝරන්න යන්නේ. මට තේරෙන්නේ මොනවද ගන්නද කියලා. ඉතින් මම ටිෆින් බිස්කට් එකකුයි මාරි එකකුයි වෙන මොනවාද බිස්කට් දෙකකුත් ගත්තා. පුංචි කොත්තු පැකට් එකකුත් ගන්න කිව්වා. පුංචි රසට කෑම හදන ඉඳ මටත් හොඳට කෑම හදා දෙයි. අප්පා තමයි පුංචිට කියලා තියෙන්නේ මට මොන හරි කඩචෝල ටිකක් අරන් දෙන්න කියලා. ඉතින් මම ආසේවත් තෝරලා අරගත්තා. ටිපිටික් බීම හැම වර්ගයකින්ම මං ගත්තා. මේකද මේ ආදරේ මිහිර කියන්නේ ආදරයෙන් වෙන්නුණු තැන් නැද්ද දිලෙන්නේ මින් මතු මටත් එපා ඒ ආදරේ මින් මතු මටත් එපා ඒ ආදරේ. ඉතින් අපි මේ අක්කට කියලා මේ ඔක්කොම ටික බිල් කරගමු. ජිඩෝන ටිකුත් ගත්තා. අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. කඩේ අක්කා නම් හරි හොඳයි. එයා අපිත් එක්කත් කතා කරනවා. අත්තා පුංචිවයි මායි කඩේට දාලා ගියා. දැන් අත්තා ඇවිල්ලා. එහෙනම් අපි යන්නම්. යාළුවනේ අද අපි වැඩක් කරන්න තමයි යන්නේ. අද පුංචිගේ යාළුවෙක් අද වැඩක් කරන්න කියලානේ. ඒසයට පිල් ලැබෙන්න ඒ ෆිල්ටරේ මේ නොමිලේ වතුර දෙන්න කියලා ගහන්න ඕනේ. ඒ නැන්ද සල්ලි දීලා තියෙන නිසා අද හැමෝටම නොමිලේ වතුර. එහෙනම් අපි මේක ෆිල්ටරේ ළඟ ගහලා සල්ලි දීලා එන්න. හොඳ පුතා ගිහින් එන්නකෝ. නැන්ද වීතම් බන්නේ මම උදේ පාන්දර දැක්කා මුට්ටියකුත් තියාගෙන යනවා. එහෙම තමයි යාළුවනේ අපේ පැත්තේ වීතම් බන්නේ යට මුට්ටියේ තියෙන වතුර උඩ මුට්ටියේ තියෙන වී. මේක බල ඉඳලා යාළුවනේ මට ෆිල්ටරේට යන්න පරක් වෙනවා. ඒ නිසා අපට අග්ගාලා යන්න ඕනේ. මේ වීතම් බනවා නම් බලන්න හරි ආසයි. ඒ උනාට පුදුම රසණයක් තියෙන්නේ. මේ තමයි යාළුවනේ ෆිල්ටරේ මාමා. එයා මගේ හොඳ යාළුවෙක්. ඒ පුංචි නම් කිව්වේ මේක මහා පිනක් කියලා. අද ඉතින් හැමෝටම වතුර නොමිලේ මේ බෝඩ් එක බලලා තමයි යාළුවා වතුර අරන් යන්නේ. අද ඉතින් කාගෙන්වත් සල්ලි ගන්න නැහනේ. ඒ නිසා හැමෝම එනවා වතුර ගන්න සටපට ගාලා තමයි ගන්නේ. අපේ පැත්තේ ලිං වලින් අපිට ලෙඩ හැදෙන නිසා අපි මෙහෙම විදිහට තමයි වතුර ගන්න එන්නේ. මේ වතුර ටික අත්තම්මට ගිහින් දෙන්නම්කෝ. ඔයාලා පරිසරයෙන් ඉන්න. අදරේ බටාටායි.